Hi friend, කොහොමද ඔයගලන්ට? ඉතින් අද මම ඔයාලට කියන වීඩියෝ කරනවා data cable. උදාහරණයකට charging cable. ඔය දෙකම ඔයගොල්ලෝ පාවිච්චි කරනවා. ඉතින් කවුරුවත් කියන්නේ නැහැ මේ data cables පාවිච්චි කරන්නේ කොහොමද? ඒක නැත්නම් අපි කොහොමද data cable එක ගොඩක් කල් පාවිච්චි කරන්නේ? ඉතින් අද මම ඔයාලට කියන වීඩියෝ එකේ ප්‍රධාන වශයෙන් ඒක ගැන කතා කරනවා. ඊට අමතරව කතා කරොත් මම අද ඔයාලට කියනවා මේවා නිෂ්පාදනය කරන මෙටීරියල්. එතකොට මේ වගේ ආයු කාලය කොහොමද? අපි හැම දෙයක් ගැනම කතා කරනවා. ඉතින් අපි ටක් ගාලා යමු වීඩියෝ එකට. ඉතින් අපිට මුලින්ම කතා කරන්න පුළුවන් කේබල් නිෂ්පාදනය ගැන. ඉතින් ප්‍රධාන වශයෙන් අපිට නිෂ්පාදනය ගැන කතා කරන්න තියෙන්නේ මෙටීරියල්. ඒ කියන්නේ නැත්නම් මේකේ බාහිර පෙනුම හදන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් පළවෙනි එක තමයි TPE කියන මෙටීරියල් වර්ගය සහ නයිලෝන් කියන මෙටීරියල් වර්ගය තමයි දෙවෙනි එකට තියෙන්නේ. ඉතින් මේ දෙක තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ මේ වෙනකොට ලෝකේ. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ TPE කියන අකුරු ටිකේ තේරුම මොනවද කියලා. ඉතින් TPE කියන එකේ තේරුම තමයි තර්මෝප්ලාස්ටික් ඉලස්ට්‍රෝමා කියන එක. ඉතින් අපිට මුලින්ම කතා කරන්න පුළුවන් මේ තර්මෝප්ලාස්ටික් ඉලස්ට්‍රෝම එක හදන්නේ මොන වගේ දේවල් එකතු කරලාද? කියන්නේ ප්ලාස්ටික්, රබර්. ඉතින් මේ මෙටීරියල් දෙක එකතු කරලා තමයි මේ තර්මෝප්ලාස්ටික් ඉලස්ට්‍රෝමා කියන මෙටීරියල් එක හදන්නේ. ඉතින් ඕගලන්ට කේබල් වර්ග අහුවෙලා ඇති නිකන් රබර් ගතියක් දැනෙන හැබැයි රබර් නොවන. ඉතින් ඒවා තමයි ඔය TPE වලින් හදලා තියෙන්නේ. ඉතින් ඒකයි ඒවා එහෙම රබර් ගතියක් තේරෙන්නේ. මට විශේෂයක් තියෙනවා TPE ගැන කතා කරන්න. මොකද මේවා මේ වෙනකොටත් මේ මෙටීරියල් එක වෛද්‍ය උපාංග නැත්නම් මෙඩිකල් ඉන්ස්ට්‍රුමන්ට් පවා හදන්න පාවිච්චි කරනවා මේ වෙනකොට ලෝකේ. ඉතින් ඒකයි මේ TPE කියන මෙටීරියල් එක ගොඩක් ෆේස් වලට බෙදිලා යන්නේ. ඉතින් නයිලෝන් ගැන කතා කරනකොට අපිට කතා කරන්න පුළුවන් මේකේ තේරුම තමයි සින්තටික් ප්ලාස්ටික් කියන එක. ඉතින් මේ සින්තටික් ප්ලාස්ටික් කියන එක තේරුම තමයි සාමාන්‍ය කෘත්‍රිම ප්ලාස්ටික් කියන එක තමයි මේකේ ගොඩක් අදහස් වෙන්නේ. ඉතින් මේවා කෙඳි වශයෙන් උත් නිෂ්පාදනය කරනවා අවශ්‍යතාවය අනුව. ඉතින් ඔයගලට හම්බෙලා ඇති ගොඩක් කේබල් වර්ග තියෙනවා නිකන් රෙදි වලින් ගොතල වගේ නිකන් ලස්සන පාට පාට. ඉතින් ඒ වගේ මෙටීරියල් වලින් හදපු තමයි ඔය කේබල්. ඉතින් රෙදි වලින් මොතලා නෙමෙයි ඔය තියෙන ප්ලාස්ටික් වර්ගයක්. ඉතින් ඔයගලන්ට සාමාන්‍ය පොඩි හරි අදහසක් එන්නේ නැති කියලා මම හිතනවා කේබල් එකක් නිෂ්පාදනය ගැන සහ ඒවැ මෙටීරියල් ගැන. ඉතින් අපිට දැන් ඊළඟට කතා කරන්න තියෙන කේබල් එකක් පාවිච්චි කරනකොට අපිට එන ප්‍රධාන ප්‍රශ්න ගැන. කේබල් එකක් පාවිච්චි කරනකොට එන ලොකුම ප්‍රශ්නයක් තමයි කේබල් එකක් හරියට අපි කොහොමද ඔතන්නේ කියලා. ඉතින් ගොඩාක් අය ඔතලා තියෙනවා මම දැකලා තියෙනවා හරිම අපේ ලිවලට කියන්නේ සාමාන්‍යයෙන් ලණු මුඩියක්වත් ඔතන්නේ නැති විදිහට ඔතලා තියෙනවා. ඉතින් එහෙම නෙමෙයි අපිට එන බ්‍රෑන්ඩ් කියන්නේ බොක්ස් එකේ එන විදිහටම කේබල් එක ඔතන්නත් බැහැ නිතරම. මොකද charge කරලා ඊට පස්සේ අපි බෑග් එකේ දාගන්නවා. එහෙම නැත්නම් තව කොහරි වෙන තැනකින් තියනවා මේ සොඩින් තියනවා එහෙමනේ. ඉතින් අපිට සරලවම කරන්න පුළුවන් දෙයක් තමයි මම දාන්නම් ඔයගලන්ට පොඩි ෆොටෝ එකක්. මෙන්න මේ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් කේබල් එකක් ඔතන්න ඕනේ. අපි ඒ විදිහට ඔතලා නිතරම කියන්නේ ඒ ඩිරෙක්ෂන් එකටම තමයි අපි හැමදාම ඔතන්න ඕනේ. මොකද එතකොට කේබල් එකකට හුරු වෙනවා. එතකොට අපිට නිකම්ම හරි ලේසි එක ටික දවසක් යනකොට ඔතන්න. ඉතින් ඒක තමයි ලේසිම ලේසිම සහ හොඳම ක්‍රමේ කේබල් එකක් ඔතන්න. තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා කේබල් වලට එන. ඉතින් ඒක ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි කේබල් එකක් නැවෙන එක. ඒ කියන්නේ charging කේබල් එක, ඒ කියන්නේ charging port එකට ගහන තැන හෝ ඩොක් එකට සම්බන්ධ වෙන තැනින් හෝ ඒ තැන් දෙකෙන් එකක් හෝ දෙකම අනිවාර්යයෙන්ම නැවෙනවා. එතනින් කැඩෙනවා. සෙලෝ ටේප් ගහනවා. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කරන්නේ ඒක තමයි. ඉතින් ඒක ඒගොල්ලන්ගේ වැරද්දක් නෑ. මොකද කේබල් එක එතනින් කැඩෙනවාමයි. හැබැයි අපිට ඒක යම්තා කාලයක් ඒක නවත්ත ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් ඒකට ලෝකෙ මේකට ඔයගොල්ලෝ දැකලා තියෙයි AliExpress එකේම තියෙනවා මේ කේබල් ප්‍රොටෙක්ටර්. ඉතින් කේබල් ප්‍රොටෙක්ටර් එකක් පාවිච්චි කරන්න කොහොමද? හරි. කේබල් ප්‍රොටෙක්ටර් එකක් කියන්නේ ඒක නැවෙන එක සදාකල් නවත්තන එක නෙමෙයි. ඒක නැවෙන එක අඩු කරන එක. ඉතින් අඩු කරනවා මිසක් අපි ඒක නැවෙන එක නවත්තන්න හදනවා වෙන්නේ අනිවාර්යෙන් කේබල් එකේ අර නැවෙන තැනට වඩා උඩින්. ඉතින් එතනින් අනිවාර්යෙන් කැඩෙන එක. ඉතින් අපිට කරන්න තියෙන හොඳම දේ තමයි කේබල් ප්‍රොටෙක්ටර් එකක් පාවිච්චි කරනකොට නැවෙන සුළු. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙන මෙන්න මේ වගේ ස්ප්‍රින් ටයිප් කේබල් ප්‍රොටෙක්ටර් එකක් පාවිච්චි කරනකොට නැවෙන ප්‍රමාණය අඩුයි. ඉතින් නැවෙන ප්‍රමාණය අඩු වුණාම පොඩි අපිට පොඩි වාසියක් තියෙනවා. එකෙන් මොකද නැවෙන ප්‍රමාණය අඩු වෙනකොට ඒක අර ෆ්ලෙක්සිබල් වෙන අඩුයි. ඉතින් ඒක ගොඩක් කල් පාවිච්චි කරන්න ලොකු හේතුවක්. ඉතින් ඔයගොල්ලෝ දැකලා තියෙන ලස්සනට ඔය පූසන්ගේ එක කේබල් ප්‍රොටෙක්ටර් තියෙනවා. ඉතින් ඒවා පාවිච්චි කරා කියලා කේබල් එක ආරක්ෂා වෙන්නේ නැහැ. කේබල් එකේ ලස්සන විතරයි බලපාන්නේ. ඉතින්
ඇත්තට මම නම් කියන්නේ කේබල් ප්‍රොටෙක්ටර් එකක් පාවිච්චි කරන ඔය පූසු බල්ලෝ ඉන්න පාවිච්චි කරන්න එපා. ඉතින් මම කියන්නේ ඔයගොල්ලෝ කැමැත්ත හැබැයි ස්ප්‍රින් ටයිප් එකක් පාවිච්චි කරනවා නම් අපිට ලොකු වාසියක් තියෙනවා ඒක ගොඩක් කල් පාවිච්චි කරන්න. ඉතින් දෙවෙනි විසඳුම තමයි කේබල් ප්‍රොටෙක්ටර් එකකට යන්න සල්ලි නැති කෙනෙක්ට වුණත් මේක කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රික් ෂොප් වල කියන්නේ ඔය දැකලා තියෙන ඔය බවුත් එහෙම නැත්නම් පොඩි LED කඩවල තියෙනවා heat sink tube කියලා. ඉතින් මේක මිලිමීටර් 5ක් මිලිමීටර් 10ක් අතර තියෙන සයිස් එකක් ඕගොල්ලන්ට මේ කේබල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ චාර්ජින් පෝට් එකට සහ ඩොක් එකට පාවිච්චි කරන තැනට. ඉතින් මේ දෙක අතරට මේක දාලා ලයිටර් එකකින් හරි හීට් කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඔයගොල්ලන්ට පුළුවන් මේ කේබල් එක නැවෙන එක අඩු කරන්න. ඉතින් කොයි වෙලාවකවත් try කරන්න එපා මේ කේබල් එක නැවෙන එක නවත්තන්න. මොකද මේ කේබල් එක හදලා එවන්නේ අනිවාර්යෙන් මේක නැවෙන්න ඕනි. මොකද එහෙම නැතුව මේක පාවිච්චි කරන්නත් බෑ. ඉතින් මේක නැවෙන එක නවත්තන්න මේකේ අර කැඩෙන ප්‍රමාණය උඩට එන එක විතරයි වෙන්නේ. ඒක එතනින් එහා දෙයක් වෙන්නේ නැහැ. ඉතින් නැවෙන සුළු දෙයක් පාවිච්චි කරන්න හැබැයි ගොඩක් නැවෙන්නේ නැති වෙන්න. අන්න ඒක තමයි මෙතන කරන්න අපි කේබල් එකක් අනිවාර්යෙන් ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් මේ වෙනකොට ඔරිජිනල් Apple කේබල් එකටත් ඔන්න ඔය ප්‍රශ්නේ අවුරුදු ගානක් තිස්සේ බලපානවා. ඉතින් ඒකට තාම විසඳුමක් Apple කරලා නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ ලොකු ෆෝල්ට් එකක් තමයි ඒක. ඉතින් මේක ගොඩාක් කස්ටමර්ලා එන කම්ප්ලේන්ට් එකක් තමයි Apple තමාගමට. ඉතින් ඒ වගේ කම්පැනිස් වලින් හදන කේබල් පවා එහෙම වෙනවා නම් ඉතින් ආයි කතා කරලා වැඩක් නැහැ. ඉතින් මම අද හිතනවා ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා මේ වීඩියෝ එක. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න, යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඊළඟ වීඩියෝෙන් හම්බෙමු.